ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝමව මගේ YouTube channel එකට. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අපි අද හදන්න යන්නේ කිරිපිටි පාවිච්චි කරලා cheese. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම භාජනයකට තද උණු වතුර කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඔයාලට මේ පෙන්නන විදිහට මැනලා අරගන්න. ඊට පස්සේ අපිට කිරිපිටි ඕන වෙනවා මේ සැහැඳි 5ක්. ඔයාලට මේ ප්‍රමාණය වැඩි කරලා උනත් හදාගන්න පුළුවන්. කිරිපිටි මේ සැහැඳි 5 මේ උණු වතුර එකේ හොඳින් දිය කරගන්න. කැට නැති වෙන්න හොඳට දිය කරගන්න ඕනි. ඊට පස්සේ අපිට ඕන වෙනවා විනාකිරි. විනාකිරි ටික ටික දාලා කිරි එකේ මිශ්‍ර වෙන්න හොඳට කවලම් කරගන්න ඕනි. විනාකිරි දාපු ගමන්ම මේ කිරි එක කැටි වෙන්න ගන්නවා. වැඩි වෙලාවක් යන්නේ ටක් ගාලා හදා ගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති කිරි එක හොඳින් කැටි වෙලා තියෙනවා. අපිට දැන් පුළුවන් මේ ටික පෙරා ගන්න. මම ඔයාලට හොඳින් පේන්න ඕනි නිසා අද පාට රෙදි කැබැල්ලක් තමයි අරන් තියෙන්නේ. හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන පෙරා ගමු. මේ පෙන්නන විදිහට මේ වතුර ටික පෙරලා අයින් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට චීස් ටික වෙන් කරගන්න පුළුවන්. දැන් හොඳින් මේ චීස් ටික වෙන් කරගෙන වතුර ටික හොඳට මිරිකලා අයින් කරගන්න ඕනි. වතුර ටික පෙරාගත්තට පස්සේ අපිට මද රස්නේ වතුර එකක් ආපහු සැරයක් ඕනේ වෙනවා. මොකද අපි විනාකිරි තමයි පාවිච්චි කරේ මේ චීස් එක හදාගන්න. ඉතින් චීස් එකේ විනාකිරි රසය එන හින්දා අපි හොඳින් විනාකිරි ටික ඉවත් වෙලා යනකම් සෝද ගන්න ඕනි. මේ පෙන්නන විදිහට චීස් එක හොඳින් වතුරේ හොදලා අරගන්න ඕනි. එහෙම හොදාගත්තාට පස්සේ විනාකිරි රස අයින් වුණාම අපිට නියම විදිහට චීස් එකේ රස එනවා. අපි හොඳින් හොදගෙන හොඳට වතුර ටික මිරිකලා අයින් කරගන්න ඕනි. මේ පේනව නේද යාළුවනේ හොඳට චීස් ටික හැදිලා ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් අපි ලුණු ටිකක් එකතු කරගමු. චීස් එකේ ලුණු රස එන්න ඕනි නිසා බබාලට දෙනවා නම් ඔයාලා ලුණු එකතු කරන්න එපා. චූටිම බබාලට අපි මුල් කාලේ ලුණු පාවිච්චි කරන්නේ නැහනේ. දැන් හොඳින් මිශ්‍ර කරගෙන අපිට පුළුවන් කැමති භාජනයකට මේක දාගන්න. මම චීස් කප් එකක්ම ගත්තා. දැන් අපි ඒකට දාගත්තා. දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න. ඊට පස්සේ අපිට ආහාරයට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ෆ්‍රිජ් එකේ තියාගෙන ගත්තාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් ලස්සනට ඇවිල්ලා තියෙනවා කඩේ වගේම අපිට ගෙදරදී හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න.
මගේ වීඩියෝ එක ඔයාලා අලුතෙන් එකතු වෙන අය නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.